අද මේ සාකච්ඡාව විශේෂ මාතෘකාව වෙන්නේ මේ තරුණයෝ හරි ඉක්මනට මේ කෙටි ක්‍රම හොයනවා. ඒකනේ. එතකොට කෙටිකම ක්‍රම හොයනවා කියන එක තුලින්ම අනිත් පැත්තේ තියෙන්නේ මොකක්ද? අපරීක්ෂාව කියන එක. අර කෙටි ක්‍රමයක් තුලින් බලාපොරොත්තු වෙන එකක් තමයි ඉක්මන කියන එක. හැබැයි අපේ ජනප්‍රවාද වෙනවනේ දර ඉක්මන් හරි කොටයි කියලා. මේ ඉක්මන කියන එක පැවැත්ම හරි අඩුයි. මොකද අර අපි දන්න බොහෝම හුරු පුරුදු නමක් තමයි ආනන්ද මහරහතන් වහන්සේ. රහත් වෙනවා නම් ඉස්සෙල්ලම රහත් වෙන්න තිබ්බේ කාටද? ආනන්ද හාමුදුරුවන්ට. හැම එකක්ම තියෙන්නේ නේ ඒවන් මේ සුතං මොකද්ද? මා විසින් මෙසේ අසන ලදී. කවුද මේ හැම එකක්ම අහලා තිබ්බේ? ආනන්ද හාමුදුරුවෝ. හැබැයි රහත් උනේ කවද්ද? තථාගතයන් වහන්සේ පරිනිර්වාණය කරලා මාස 3ක් යනකොට පළවෙනි ධර්ම සංගායනාව පවත්වන්න ඔන්න මෙන්න තියෙනකොට තමයි උන්වහන්සේ අවුරුදු 80න් විතර රහත් උනේ. මොකක්ද මේ ආනන්ද හාමුදුරුවෝ ලෝකෙටම දීපු සහ දෙන පණිවිඩය? මේ ක්ෂණික තීරණ, කෙටි ක්‍රම, මේ වගේ පැවැත්ම හරි කොටයි. ඒ වගේ පැවැත්ම හරි කෙටි. ජීවිතේ පුරුදු වෙන්න ඕන මේ භද්‍ර යෞවනයේ තුලම අර ඔබතුමා කිව්වා මේ ජෙනරේෂන් එක අපිට වඩා හරි ඩිජිටල් කරණය වෙලා කියලා. ඕකේ අනික් පැත්තක් තියෙනවා. ඉරිබොන කාලේ බත් කන්න ගිහපුවම මොකද වෙන්නේ? පිට උගර යනවා. ඒව දරා ගන්න බැරුව යනවා. එහෙම එකක් දැන් පේන්නේ නැද්ද? තියෙනවා. එයි. වයසට වඩා මෝරණ කොට මොකද වෙන්නේ? මේ ක්‍රමය මේ පිළි අහලත් ඇති අර තියෙනව නේද? දරුවෙකුට හැදෙන්න තියෙන්න ඕන මොනවාද? සමාජ විද්‍යාව උගන්වන්න. ආරයයි පරිසරයයි නේ. ආරයේ සහ පරිසරයේ ගැටලු මත තමයි දරුවම මේකට ඉලක්ක කරගත්තොත් වටිනවා. අපේ ප්‍රෝග්‍රෑම් එකත් තුරුණු සිතන. ආරයේ පරිසරයේ තියෙන හොඳ නරක මත දරුවන්ගේ සොයා ගැනීම කෙටි වෙනවද දික් වෙනවද කියන එක තීරණය වෙනවා. ප්‍රශ්නේ වගේම ප්‍රශ්නෙට හේතුවත් බලන්න එපයි. දැන් මොන්ටිසෝරි ගිහිල්ලා ඉවර වෙච්ච ගමන් ඊට කලින් ඉඳන්ම ටියුෂන් පන්ති යවනව නේද? සමහර වෙලාවට ඒ කියන්නේ අපි අර වචන කතා කරනකොටම මෙයා දෙකේ පන්ති ඒ උනාට දෙමළ පන්ති යවනවා. පොඩි එකක් දන්නේ නැහැ දෙමළ කියන්නේ කන එකක්ද බොන එකක්ද කියලා. එච්චරටම. එතකොට මේ ආරයේ පරිසරයේ තියෙන උත්තේජනය මත තමයි ඒ දරුවා තමන්ගේ ජීවන පැවැත්ම තුල හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියන එක තීරණය වෙන්නේ. පොඩි කාලේ ඉඳන් පුරුදු වෙන්න ඕන යමක් ගැන හිතනකොට කෙටි ක්‍රම ගැන කියනකොට මේකත් හිතන්න ඕන. එකපාරම ඔළුවට එනවා ඉක්මනට කොහොමද දියුණු වෙන්නේ? ඉක්මනට කොහොමද මේක කරගන්නේ? මාස 4 පාඨමාලාව 3 පාඨමාලාව 2 පාඨමාලාව මේ වගේ ගිහිල්ලා දරුවෝ හොයනවා මේ බොහොම ළඟ දෙයක්. අවුරුදු 2කින් දසලක්ෂපතියෙක් වෙන සරල ක්‍රම. එතකොට මේවා නොලැබුණාම මේවා දරා ගන්න බැරුව වෙනවා. මතකද අර පොඩි කාලේ කතාවක් අහලා තියෙනව නේද? මිනිස්සයා ගේ ඉස්සරහට වෙලා කල්පනා කර ඉන්නවා. මොකක් ගැනද? සල්ලි නැති එක ගැන. ගේ ඉස්සරහ තියෙනවා හොඳ මුරුංග ගහ. මුරුංග ගහ දැක්ක ගම මොකද්ද කල්පනා කරේ? ගහ තියෙනවා. දැන් මේකේ මල් දානවා. මේකේ කරල් එනවා. මොකද කරන්නේ? කරල් ටික කඩනවා. විකුණනවා, මිටි බඳිනවා.
විකුණනවා විකුණලා ඉවර වෙලා කරත්තයක් ගේනවා. පස්සේ මිනිස්සයාට කල්පනා වෙනවා කරත්තේ ගේන්න විදියක් නැහැ නේ ඇයි? මුරුංග ගහතිය. මුරුංග අපලා දැම්ම මුරුංග ගහ. මේ මොකද්ද මේ අර ෆැන්ටසි වල වගේ නේ? ජීවත් වෙන්නේ අපි බලාපොරොත්තු වෙනවට වඩා සෑහෙන ඉස්සරහට. මේ මනෝලෝකවල ජීවත් වෙනවා හැබැයි මහ පොළොවේ යථාර්ථයට පය ගහන්න හිතලවත් නැහැ. අපි හැමදෙරෝනේ මට පොඩි බාධා කිරීමක් කරන්න හිතෙනවා. අපි මේ වැඩසටහනට කලින් මේ දූදරුවෝ ටික තියාගෙන මේ අපේ නංගිල මල්ලා ටික තියාගෙන කතා කරා. මේ කතා කරනකොට මේ කතා කරපු අය අතරින් කෙනෙක්ට ඔය ප්‍රශ්නේම ආවා. ඔය ප්‍රශ්නේ ආවේ හැබැයි අපි ටිකක් වෙන විදිහකට. ඔඩියන්ස් එකේ ඉහාරා ඉන්නවා. මම ඉහාර පැත්තට යන්න ලෑස්ති වෙනවා අපේ හැමදෙරුවනේ. ඒ ප්‍රශ්නේ අපි ඒ පැත්තෙන් උත්තර කරගමු. ඊට පස්සේ මේ පැත්තෙන් මේ පැත්තෙන් දෙකම එකතු කරලා අපිට පුළුවන් වෙයි බොහොම සාධාරණ උත්තරයක් දෙන්න. ඔව් සසිත් මාත් එක්ක අද මෙතන ඉන්නේ විවිධ මට්ටම් වල විවිධ තරාතිරම් වල විවිධ වයස් පරතරවල මගේම ජෙනරේෂන් එකේ කට්ටියක්. ඒතකොට නංගිලා මල්ලිලා මගේ වයස කට්ටිය තමයි මෙතන ඉන්නේ. හරිම ලේසි මේගොල්ලොත් එක්ක කතා කරන්න. අපි කලින් කතා කරද්දිත් මේගොල්ලන්ගේ හරිය ලස්සන විවිධ අදහස් තිබ්බ. මාත් එක්ක මගේ එහා පැත්තෙන් ඉන්නවා කවිඳු. කවිඳු දැන් මේ කතාව ඇදිත් මාත් එක්ක කතා කර කර හිටියේ ඇත්තටම මේක මොකක්ද අපි මේ අපේ ලයිෆ් එක ෂෝට් වෙලා තියෙනවා අපි දේවල් ඉක්මනට හඹාගෙන යනවා ඒ දේවල් එක්ක අපිට ඇත්තටම මේ මොකක්ද වෙලා තියෙන්නේ ඩිජිටල් කරණයත් එක්ක කියන එක කවිඳු දැන් අපි සමාජ මාධ්‍යකින් දේවල් ඔයත් භාවිතා කරනවා අපිත් භාවිතා කරනවා මේ තරුණයෝ ඔක්කොම භාවිතා කරනවා එතකොට මේ සමාජයේ වර්තමානයේ මතයක් නිර්මාණය වෙනවා සමාජ මාධ්‍ය කියන්නේ ඇත්තටම බැහැර කළ යුතු දෙයක්. ඒ කියන්නේ ඩිජිටල් කරණයත් එක්ක තරුණයෝ සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. එහෙමත් නැත්නම් මේ ඩිජිටල් කරණය තමයි සමාජයේ වැරදි පැත්තට යොමු කරන්නේ කියන එක. ඊට පස්සේ අපේ තරුණ ස්වාමින් වහන්සේලා මේ ඩිජිටල් කරණයට තරුණ ස්වාමින් වහන්සේලාත් ධර්ම දේශනා කරනවා සමාජ මාධ්‍ය හරහා. එතකොට මේ දේවල් වලින් අපි මේක වැරදි කියලා සමහර කට්ටිය බැහැර කරාට අපි දකිනවා සමහරලාවට වැරදි ඔය ස්වාමීන් වහන්සේ දේශනා කරා වගේ ආර්ය પરම්පරාව මත වැරදි පුරුදු වලට පුරුදු වෙච්ච කට්ටියත් මේ ධර්ම ප්‍රචාරය නිසා යහපත් වෙච්ච අවස්ථාවල් අපි දැකලා තියෙනවා. අපි මේ ස්වාමීන් වහන්සේ තරුණයෝ වෙනුවෙන් තරුණයෝ උදෙසාම ෆෝන් එකකින් අපි දැකලා තියෙනවා. ඒ වහන්න පුරුදු වෙච්ච ජෙනරේෂන් එකක් ඉන්නවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ අතීතයේදී අපි දන්නවනේ බහුජන හිතාය බහුජන සුඛාය කියලා ස්වාමීන් වහන්සේලා ධර්ම ප්‍රචාරය යවුවා. අද ඊචර මහන්සි වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මම දකින්නේ ඩිජිටල් කරන ඒ වගේ යම්තා කොන්දරතකුත් තියෙනවා. ඒ කියන්නේ අතීතයේ මහමග මේ ධර්මයේ දේශනා කරමින් අසරණය හොයාගෙන ගියපු ජනතාව වෙනුවෙන් ගියපු ස්වාමීන් වහන්සේලා අද මේ ෆෝන් එකකින් අපිට හම්බෙන්න පුළුවන්. තරුණ ස්වාමීන් වහන්සේලාගේ අතේ ෆෝන් තියෙනවා, අපේ අතේ ෆෝන් තියෙනවා. ඒ ෆෝන් එක හරහා අපි ධර්මය දේශනා කරනේවල් අපි අහනවා. ඒ වගේ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම අපිව මේ වෙලාවේ සිරස TV live එක බලාගෙන ඉන්න කෙනෙක් අපිට මෙසේජ් කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඇබ්බැහියෙන් මිදෙන්න කොහොමද කියලා. අපි දැන් කවුද ජනක කියලා දාලා තියෙනවා. ඔව් අපිට කමෙන්ට් කරලා තියෙනවා. අපි දැන් අපි ෆෝන් එකෙන්ම තමයි මේ බණ ටික බලන්නේ. එතකොට අපි තව තවත් මේකට ඇබ්බැහි වෙනවා. මේ ඇබ්බැහියෙන් අපි එතකොට කොහොමද මිදෙන්නේ ස්වාමීන් වහන්සේ? මම ඇබ්බැහි වෙන්න ඒවා කීයක් තියෙනවද? මොකක්ද ප්‍රශ්නේ යහපතට ඇබ්බැහි වුණාම? ඇබ්බැහි වෙනවා නම් ඕන තරම් යහපත ඇබ්බැහි වුණාට කමක් නැද්ද අපි හවුද? ඇබ්බැහි වෙන්න අතාරින්න බැරි වෙන්න හුරු වෙන්න මොකේද? හොඳ දෙයට. යහපතට අර ඇබ්බැහි වෙන්න බුදුවරු දේශනා කරන්නේ සබ්බ පාපස්සා කරනන්නේ ඇබ්බැහි වෙන්න ඕන මොකේද? සියලු අකුසල් වලින් බැහැර වෙන්න ඇබ්බැහි වෙන්න. බුදුවරු උගන්වනවා. කුසලස්ස උපසම්පදා ඇබ්බැහි වෙන්න ඕන මොකේද? සියලු කුසල් කරන්න ඇබ්බැහි වෙන්න. පැහැදිලි ඇති මං හිතන්නේ. ඇබ්බැහි වෙන්න ඕන ජීවිතේ නිරන්තරයෙන් අයහපතට මිසක්කම් යහපතට මිසක් අයහපතට එහෙම නෙමෙයි. ඇබ්බැහි වෙන්න ඕන අයහපතෙන් බැහැර වෙන්න. ඇබ්බැහි වෙන්න ඕන අකුසලයෙන් බැහැර වෙන්න. මම මේ කාරණේ කියනකොටත් අපේ තරුණ මහත්තයෙක් අහලා තිබ්බ ගැටලුවක් නේද? කොහොමද ඇබ්බැහියෙන් මිදෙන්නේ? ඒ කියන්නේ අපේ මේ මල්ලි අහන යොමු කරන ප්‍රශ්නේ තමයි අපි මේ TikTok එකටයි Facebook එකටයි යොමු වෙන එක හොඳයි. ඒකේ අපිට ධර්ම කරුණු තියෙනවා නම් අපිට ඒක මෙයා වෙන්න පුළුවන් නම්.
අර මාත්මය අහනවා ජගත් මාත්මය අහනවා ඒකකොට ඒ ඇබ්බැහියෙන් අපි ගැලවෙන්නේ කොහොමද කියලා. බොහොම වටිනවා. දැන් බොහොම ප්‍රශ්නේ බොහොම පැහැදිලි. ඇබ්බැහි වෙන්න ඕනේ හැම එකකටම ඔය උතන ප්‍රශ්නේ තියෙන්නේ පණිවිඩය තේරුම් ගන්න නැතුව පණිවිඩ කරුවගේ වගතුග හොයන්න ගියපුවාම. මොකද්ද කරන්න ඕනේ? පණිවිඩය තේරුම් ගන්න. ගොඩක් දකින්න ප්‍රශ්නයක් තමයි අර මෙහෙමම කියලා දාන්නේ ගවටිනවා. කාලෙන් කාලෙට නේ විවිධ හාමුදුරුවරු බණ කියනකොට විවිධ දේශනා කරනකොට ඒ උන්වහන්සේගේ තියෙන දක්ෂ පක්ෂකම මත ඇබ්බැහි වෙනවා. විවිධාකාරයි. හැබැයි මේ සිත සිතුවිලි කියන ඒවා ඒක මගේ වෙන්නත් පුළුවන් ඔබතුමාගේ වෙන්නත් පුළුවන් කවුද දන්නේ ඊළඟ තප්පරේ අපි මොකක් කියයිද කියලා. මොකක්ද මේ ලෝකේ වෙනස් වෙන්නේ නැත්තේ? සියලු දේ වෙනස්. මොකක්ද తాවකාලික නැත්තේ? මොකක්ද සදාකාලිකව පවතින්නේ? හැම එකක්ම වෙනස් වෙන ලෝකයක් තුල මේ පෘථග්ජනර කියනෝනේ සබ්බේ පුතුජන උම්මතක සියලු පෘථග්ජනය උම්මතකයි. පුරුදු වෙන්න පණිවිඩ කරුව දිහා බලන් දෙපා. පණිවිඩේ තියෙන යහපත අයහපත බලන්න. පණිවිඩේ තියෙන ගුණ බලන්න. තථාගතයන් වහන්සේ උගන්වනවා අපිට තේරුම් ගන්න පුළුවන් මේක හොඳයි මේක නරකයි. හොඳට ඇබ්බැහි වෙන්න නරකයෙන් අත් මිදෙන්න. ඒ වගේම මේ අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ අපේ හාමුදුරනේ එතෙන්නම පොතකින් දැක්කත් කවුරු හරි කිව්වත් කොහේ හරි දැක්කත් ගන්න එපා. ඒක ප්‍රායෝගිකව තමයි ප්‍රත්‍යක්ෂ වෙනවා නම් ඒක හොඳයි කියලා. දැන් ඔක ඔබතුමා කාරණේ මතු කරපු හින්දා මම මේ කාරණේ පැහැදිලි කරන්නේ. අර වේලුද්ධාරාජ සූත්‍රයේ වේලුද්ධාරාජ සූත්‍රේ මම බොහොම ඉක්මනට මේ කරුණ ටික කියන්න. වේලුද්ධාරාජ සූත්‍රයේ වේලුද්ධාරාජ බමුණන්ගේ ගමට බුදුහාමුදුරුවෝ වඩිනෝ. වැඩියට පස්සේ බමුණෝ අහනවා බුදුහාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවනේ මේ අපිට ඔය බණ තේරෙන්නේ ප්‍රශ්නේ සරලයි. බණ තේරෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නත් බෑ. බුදුහාමුදුරුවෝ මොකක්ද දේශනා කරන්නේ බොහොම සරලවම. ඔබතුමා කියපු කාරණේනේ අර කාලාම සූත්‍රනේ මායිතිගරයි මා පරම්පරාවේ තක්කන අය. තථාගතයන් වහන්සේ බමුණොන්ට කියනවා මොකවත් තේරෙන්නේ නැත්තම් මොකද කරන්න ඕන? හෙට ඉඳන් පුරුදු වෙන්න. අපිට වෙනවට අකමැති දේවල් තියෙනව නේද? අනුන්ට නොකර ඉන්න. එච්චරයි. අපිට වෙනවට අපි කැමතිද අපිට බනිනවට? අපි කැමතිද අපි ගැන කේලම් කියනවට? අපි කැමතිද අපි ගැන ගතු කියනවට? අපි කැමතිද අපිව පීඩාවට ලක් කරනවට? කවුද කැමති අපි අපහසුතාවයට ලැජ්ජාවට පත් කරනවට? ඉගෙන ගන්න. ජීවමාන බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න මේ භූමියේ ඉඳන් අදිෂ්ඨාන කරගන්න. හෙට ඉඳන් අපිට වෙනවට අකමැති දේවල් අනුන්ට කරන්න එපා. මේ ධර්මතාවයට જાතියක් තියනවද? ඒක මේ කියන්නේ මේ යුනිවර්සිටි කියන්නේ මේ විශ්වයටම පොදු දෙයක්. මේකට ආගමක් තියනවද? තථාගතයන් වහන්සේගේ දහමට කොහෙන්ද ආගමක්? මේකට කොහෙන්ද જાතියක්? මේ විදිහට මේ ලෝකේ හැඩ ගැහෙනවා නම් මේ තරුණයෝ හැඩ ගැහෙනවා නම් හෙට ඉඳන් මේ තරුණයන්ගෙන් වදින හෙල්මට් පාරවල් නවතිනවා. හෙට ඉඳන් මේ තරුණයන්ගෙන් පීඩාවට ලක් වෙන උදවිය නවතිනවා. ඔය ගම්වල තියෙනවා බයිසිකල් වල නැගලා සමහරක් මේ කොළු පැටව් ඉමක් කොනක් පේන්නේ නැතුව යනවනේ. ඇක්සිඩන්ට් කොච්චර වෙනවද? ඒ කියන්නේ අපේ හැමදෙරේ සමහර වෙලාවට බයික් එකේ යන්නේ කොල්ලෙක්ද කියලා හොයාගන්න බෑ. ටී-ෂර්ට් එකක් විතරයි අපිට පේන්නේ නේ. අර දැකලත් ඇති නේද ලොකු හෙල්මට් එකක් ලොකු ටී-ෂර්ට් ඔළුවට වඩා හෙල්මට් කුලට වඩා පිය දැම්මා වගේ පේනවනේ ලොකු. ඒ මොකද? මේ සියලු සිතුම් පැතුම් ආකල්ප වෙනස් වෙලා අර බොහොම ඉක්මනට ලොකු වෙන්න හදලා වගේ. වයස අවුරුදු 16යි. ඒ වුණාට තව සමහරට ඩෙන්ටිටි එකක් නැහැ. කරන්න හදන්නේ මොනවාද? අවුරුදු 18න් පස්සේ වැඩ
මේ හැම එකක් තුලින්ම වෙන්නේ අයහපත මිසක් යහපත නෙමෙයි. පුරුදු වෙන්න. මම බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔය ඇත්තෝ බණ අහනකොට මැරෙන්න පුළුවන්. අධිෂ්ඨානශීලීව කටයුතු කරන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට පීඩාවක් නොවන විදිහට ඉන්න. දැන් ගොඩක් ආදර කතා හාමුදුරුවනේ දැන් ඇති වෙන්නේ ඔන්ලයින්. සමහර විට ඒ කෙනාව ඇත්තට අපි දැකලා නැහැ. ඉන්නේ කිලෝමීටර සමහර විට වෙන රටක. කිලෝමීටර 100,000 ගාණක් ඈත. මේ ආදරේ දෙනවා කියලා කියන්නේ හොයලා බලනවා සේරම කරනවා. හැබැයි දැන් වීඩියෝ කෝල් එකක් ගත්තට පස්සේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න කියනවා. කාත් එක්කද මැසේජ් කරලා තියෙන්නේ. කාත් එක්කද කතා කරලා තියෙන්නේ. හාමුදුරුවනේ මේ මෙච්චර දේවල් හොයලා මේ ආදරේද දෙන්නේ. එහෙම නැත්නම් මෙච්චර දේවල් හොයාගෙන මේ සැකයද දෙන්නේ. ඒක මම තව දෙයක් එකතු කරලා අපේ හාමුදුරනේ මේ සමහර ආදර සම්බන්ධතා තියෙනවා ලයිව් ඉන්න ලොකේෂන් එක ෂෙයා කරන්න ඕන. මේ වෙලාවේ කොහෙද යා ඉන්නේ කියලා මම දැනගන්න ඕන. දන්නේ නැති වුණොත් මට එනවා අනේ එහෙම මගෙන් යයිද මාව දාලා යයිද වගේ එකක්. ඔය කියන්නේ අපි යන්දන් යන ඇඳුම කොතනටද යන්නේ මොකද කරන්නේ මොකද කරන්නේ? හැමදේම අර ඕලුක්කක ඉන්නවා. එහෙම ගිහින් සාර්ථක වෙච්ච ආදර කතාවක් තියෙනවා. දැන් ලව් කෝස් තියෙනවා. මාස 3 වගේ. ලංකාවේ ඛේදවාචකයක් තමයි වික්කසාත වැඩි. ඛේදවාචකයේ කොච්චර දරුණුද කියනවා නම් දවසට දුරකථන ඇමතුම් කොහොමත් 400ක් විතර මට එනවනේ. වැඩිමනක් තියෙන ප්‍රශ්න මොනවාද? පවුල් ප්‍රශ්න. මිනිස්සු දන්නේ නැහැ පවුල කියන එක පන්සල වගේ තියෙන්න ඕන. පවුල පන්සල වගේ තියෙන. පවුල පන්සල වගේ තියෙන්න නම් ওই සම්බන්ධතාවය කොහොමද ගොඩනගෙන්න ඕන? අර ජනශ්‍රුතියේ හොඳ කතාවක් තියෙනවා. පුතා ගිහිල්ලා කියනවා තාත්තට මට කසාද බඳින්න ඕන. තාත්තා මොකද කියන්නේ? දැන් තරුණයෝ මේවා හොඳට මතක තියාගන්න ඕන. හොඳ. අද ළමයි ඉන්නවා ඉන්න ගෙයක් දොරක් නැහැ යන්න තැනක් නැහැ. මේ අවුරුදු 17 පැන්න ගමන් කොහේ හරි ඉන්න කෙල්ලෙක් තියාගෙන කොහේ හරි යනවා. සති 3-4කට විතර පස්සේ ජීවිතයක් අනාථ වෙනවා. දරුවන්ට දෙමව්පියෝ නැති වෙනවා. මේ ජනශ්‍රුතියෙන් උගන්වනවා තාත්තා කියනවා අර පුතාට අසාත බන්දන්න කුඹුර කොටපන්. මේ කොල්ල ගිඩි ගාලා ගිහිල්ලා කුඹුර කොටනවා. පුදුම උනන්දුවක්. උනන්දුවක. ඒ කියන්නේ එච්චර දවසක් ඒ උනන්දුව තිබ්බේ නැහැ. නෑ කසාදෙටමයි හදිසිය තියෙන්නේ. ඊට පස්සේ ආවට පස්සේ කියනවා හරි කෙටුව බන්දන්න. වපුරපන්. වපුරන. කොයන් හැදෙනවා. කපපන්. අටුව පුරවපන්. දැන් බැඳපන්. කන්න හරි తీරවද? මොකක්ද මේ කියන්නේ? මේ හැම එකටම කාලය කියන එක අවශ්‍යයි. හිතිච්ච ගමන් කරන්න නරකයි. අර අහලා තියෙනවද අපරීක්ෂිත කාරකය කියලා හොඳ සංස්කෘත උපදේශාත්මක ග්‍රන්ථයක් තියෙනවා. අපරීක්ෂිත කාරකයේ හොඳ කතාවක් තියෙනවා. හල් ඇති මේ හැම කෙනෙක්ම බොහොම පුංචි කතන්දර. අර ජෝඩුවක් ඉන්නවා ගෙදර. ජෝඩුවගේ වැටයින ඉන්නවා මුගටියෙක් වැටිලා. පොඩි මුගටි පැටියෙක්. අරගෙන ඇවිල්ලා දැන් මුගටි පැටියටනේ කිරි දෙනවා ලොකු කරනවා. බිරිඳ මේකට කැමති නැහැ. දැන් මේ තරුණයිනේ කැමති නැහැ. ළමේකුත් හම්බෙනවා. ඒත් බිරිඳ කැමති නැහැ. බිරිඳ කියන්නේ ස්වාමියාට ওই මුගටිය අයින් කරලා දාන්න. මේ මුගටිය මේ ළමයාට හරි ආදරේ. මුගටිය මොකද කරන්නේ? දවසක් ළමයා වතුර බේසෙමේ ඉන්නකොට නාගයෙක් එනවා. මුගටිය අශ්වනිකව පැනලා නාගයා කීතු කරනවා. නාගයාගේ මේ මුගටියගේ කටේ එලේ. බිරිඳ ගිහිල්ලා හිටියේ වතුර ගේන්න. වතුර කල්ලේ අරගෙන එනවා මුගටියට හරි සතුටුයි. ඇයි?
අර ගෙදර පොඩි එකා බේරගත්තා. බේරගත්තා. දැන් මුගටියා බලාගෙන හිටියේ බිරිඳ ඇවිල්ලා මුගටියාව වැළඳ ගනි අත ගායි තරහ නැති වෙයි. කටේ ලේ පුරවගෙන ඉස්සරහට යනවා. අර බිරිඳ මොකද කරන්නේ? වතුර කල්ලේ අතාරන මුගටියා ඇඟ උඩට. ඇයි? දරුවට හානියක් කරා කියලා. මේ දරුවා කාලා මගේ දරුවා කාලා ඇවිල්ලා තියෙන්නේ. අපරීක්ෂාව ජීවිතේ පුරුදු වෙන්න ඕන මොකක්ද? සුපරීක්ෂාකාරී වෙන්න ඕන. හොයන්න ඕන. බලන්න ඕන. හොයන්න නැතුව බලන්න නැතුව ඔය පොරණෙව්ව තියනව නේද? හැම එකක් මෙහෙමයි. මේ ලෝකේ තියෙනවා ගැළපීම නොගැළපීම කියලා එකක්. අහලා තියෙනවද අර ගෙම්බයි මීයයි කසාද බඳපු හැටි? නෑ. මීයගේ ගෑනු සතා මොකද්ද? ගෙම්බගේ ගෑනු සතා ගෙම්බි. ඔය මම බොහොම කෙටියෙන් මේක කියන්නම් අපේ තරුණ මහත්තුරුන්ට හරියට ගැළපෙනවා. නොගැළපෙන වුවමන ගලප ගන්න යන මං කියන්නේ මේ ප්‍රේමය තුලද විතරක් නෙමෙයි මේ ජීවිතේ හැමතැනදී. හැමතැනදීම. නොගැළපීම් සහ දරා ගැනීමට නොහැකි වීම මණිකණ්ඨ ජාතකයේත් කියන්නේ ඒකනේ. ජීවිතේ වදයක් වෙන මොකක් හරි තියෙනවා නම් ජීවිතේ පීඩනයක් වෙන මොකක් හරි තියෙනවා නම් අපි අපහසුතාවයට පත් වෙන මොකක් හරි තියෙනවා නම් හරි බර දෙයක් තියෙනවා නම් මොකද කරන්න ඕන? අයින් කරලා දාන්න. පීඩාකාරී දෙයක් තියෙනවා නම් මොකද කරන්න ඕන? අයින් කරන්න. අර ගෙම්බි මීයා එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන මේ ගෙම්බි වැල් පොටක් අරගෙන මීයාගේ කකුලේ කොනක් බඳිනවා ඉතුරු කොන ගෙම්බි කකුලේ බැඳ ගන්නවා. දැන් කැලේ ඇතුලේ යනවා. හැතැම්ම ගානක් යනකොට ගෙම්බිට සද්දයක් ඇහෙනවා මේ කච කච ගාලා ගෙම්බෝ කෑ ගහන සද්ද. ගෙම්බෝ ඉන්නේ වතුරේද ගොඩේද? වතුරේ. එතකොට ගෙම්බිට දැන් කාලෙකින් වතුරට බහැලා නැහැ. ඇයි අර මීයා කකුල බැඳලානේ. මීයාත් එක්ක වතුරට බහින්න බෑ. මීයාට හුස්ම ගන්න බෑ. මීයා මැරෙනවා. එතකොට ගෙම්බිට අර සද්ද ඇහුණා වතුර පිරිච්ච පොකුණ දැක්ක. මීයා අමතකුණා මොකද කරේ? ගන්න ගිහිල්ලා වතුරට. ගෙම්බි යට යනවා උඩ එනවා පීනනවා හොඳට නානවා. මීයා මැරෙනකම්ම මොකද කරේ? ගෙම්බි නෑව. ගෙම්බිට ගැලපෙන කසාදයක් කරගත්තා නම් අදටත් නානවා. මීයට ගැලපෙන කසාදයක් කරගත්තා නම් අදටත් ඉන්නේ. මේ ලෝකේ නොගැලපෙන කොච්චර වැල්පොටෙන් බැඳලා තියෙනකොට ඇද ඇද යන්න ඇද මූකලන් අස්සනේ. එහේ අපේ හාමුදුරනේ මේ වෙලාවේ ගෙදර බලාගෙන ඉන්න මේ යූත් එකට තරුණයන්ට කියන්න තියෙන්නේ ගෙම්බියෙක් මීයෙක් වෙන්න එපා. ඒ වගේම ස්වාමින් වහන්සේ අපිට ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා සුපුන් හේවගේ ඕවර්තින්ක් හිතන එකට මොකද කරන්න කියලා. ඒ වගේම මගේ යහපැත්තේ ඉන්න මේ නංගිටත් ওই ප්‍රශ්නෙම ওই විදිහටම තියෙනවා ස්වාමින් වහන්සේට යොමු කරයි. ඔව් ඇත්තටම මාත් එක්ක ඉන්නේ කියන්නේ මගේ යාළුවෝ මගේ අම්මා තාත්තා ඒ වගේ මං ගොඩක් ආදරය කරන අය ඒ කට්ටියගේ පුංචි වෙනස් වීමක් වුණත් මට ඒක ලොකුවට දැනෙනවා. ඒ කියන්නේ මං අහන දෙයකට යාළු දෙන උත්තරේ පුංචි වෙනස් වීමක් වුණත් ඒක මට ගොඩක් ලොකුවට දැනෙනවා. එතකොට ඒ වෙලාවට ගොඩක් වෙලාවට මට හිතෙන්නේ මම තනි වෙලාද මම තනි වෙලා මගෙන් ගොඩක් අය ඈත් වෙනවා වගේ දේවල්. ඒ වෙලාවට මම මොකද කරන්නේ කොහොමද ඒක දරාගන්නේ? අනුන්ගේ දුකේදී කම්පා වීම බෝසත් ගුණයක්. ඒවා හරි අඩුවෙන් මිනිස්සුන්ට පිහිටන්. අනුන් ගැන කරුණාවන්ත හැඟීමක් ඇති වෙන එක පුරුදු කරන්න ඕන එකක්. ඒක මේ දරුවන්ට පුරුදු වෙලා තියෙනවා කියලා කියන්නේත් අහන්න ලැබෙන වාසනාවන්ත පණිවිඩයක්. ප්‍රශ්නේ තමයි අර වතුර ඕන මිනිස්සුන්ට ගම් වතුර ඕනේ නැහැ. කරුණාව ඕනේ. දැන් ඔය මොකද වෙලා තියෙන්නේ? අපිට පුළුවන් මේ ලෝකේ තියෙන ප්‍රශ්න සේරම විසඳන්න. අපි දන්නේ තථාගතයන් වහන්සේට උදේ පාන්දර නැගිටලා හැමදාම සුනීතලා සෝපා කළා වගේ හොයාගෙන යන්න ගියා නම් මොකද වෙන්නේ?
ජීවිතේට බණ කියන්න හම්බ වෙනවා. හැමදාම මිනිස්සු හාගෙන යන්න වෙනවා. අපිට කරන්න පුළුවන් දේ ඒ වෙලාවට අපි හිතමුකෝ දැන් කෙනෙකුට දෙන්න පුළුවන් දෙයකට තියෙන්නේ මගේ අතේ තියෙන්නේ මට දැන් දෙන්න පුළුවන් දෙයකට ඇල්ලතුරු වීදුරුවක් විතරයි. මම මේ බොහොම සරල දෙයක් කියන්නේ. ඒක දීලා සතුටු වෙන්න. වෙන මොකක් කරන්නද? කරන්න පුළුවන් දේ කරන්න. හැබැයි ඕකෙම අනිත් පැත්තේ තියෙන ඕවර් තින්කින් කියන එක ඇති වෙන්නේ ඔය අපිට වැඩිපුරම රිද්දන්නේ අපිට වැඩිපුරම ගරහන්නේ රුණතුනේ ඔය අපිත් එක්ක ඉන්න මිනිස්සු. මේ දරුවන්ට කියවිලා නැද්ද කවදාවත් මම හිතුවේ නෑ ඌ මට මෙහෙම කරයි කියලා. කවුද ඌ කියන්නේ? ළඟම කෙනෙක් කවුරු හරි. ළඟම කෙනෙක්. ඕවර් තින්කින් යන්නේ පිට අයටද ළඟ අයට? ළඟ අයට. මතක තියාගන්න. මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා. ඕවර් තින්කින් යන්නේ වෙනස් වෙන එක දරා ගන්න බැරි වුණා මේකනේ. මොකක්ද මේ ලෝකේ වෙනස් වෙන්නේ නැත්තේ? වෙනස් වීම දරා ගන්න පුරුදු වෙන්න. අපිට බොහෝමයක් ප්‍රශ්න යොමු වෙලා තියෙනවා. ඒ අතරින් එක ප්‍රශ්නයක් මම තෝරගත්තා. දේවින්ද යොමු කරලා තියෙනවා. මේ කේන්තිය පාලනය කරගන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? මගේ ඔළුව පුපුරන්න වගේ පෙර කළ පවක් වෙන්නේ නැති මේ දුකින් කේන්තියෙන් මම මිදෙන්නේ කොහොමද කියලා. ඒත් එක්කම අපිට තම සහෝදරයෙක් ඉන්නවා. අයටත් ওই ප්‍රශ්න මේ විදිහටම තියෙනවලු. ඒ කියන්නේ එයාට තියෙන ප්‍රශ්නේ කේන්ති යනවා. කේන්ති යනවා. අපි දැක්කම කේන්ති යනවලු. එහෙමයි යක්කේ. දැන් මට සාමාන්‍යයෙන් කියන්නේ චූටි දෙයකටත් කේන්ති යනවා. දැන් මං නිදහසේ ඉන්න වෙලාවක කවුරු හරි මට කතා කරාම එතකොට දැන් ෆෝන් එක ගොබිනෝඩ කතා කරාමත් කේන්ති යනවා. දැන් ඊතර කට්ටියත් එක කේන්ති යනකොට මම ඒක පිට කරන්නේ මගේ මල්ලිගෙන්. ශානික කේන්තිය. මං හිතන්නේ මං එහෙම කිව්වම යට දෙයි එහෙම මුකුත් හිතන්නේ නැහැ. ඒතොර එක පාටම කියලා දානවා. ඒ කිව්වයින් පස්සේ ඇත්තටම දුකක් එනවා. කියන්නේ දැන් මං එහෙම කේන්ති ගත්තාම දැන් මං ඉස්සරහට යන්නේ සමාජයට. ඒ සමාජයට ගියාම දැන් මට සමාජයෙන් ප්‍රශ්න එනවානේ. ඒතකොට දැන් නිතරම කේන්ති ගන්නකොට ඒතකොට මේ දේවල් කොහොමද මම පාලනය කරගන්නේ කියන එක ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. නිවන් මඟ අහුරන ධර්මයක් තමයි කාමච්ඡන්දෙන් පස්සේ මොකද්ද තියෙන්නේ? කේන්තිය. ව්‍යාපාද. ව්‍යාපාද. හැම එකක්ම මේ ලෝකේ ප්‍රශ්න හට ගන්නවා නම් හටගන්නේ අර්බුදකාරී විදිහට මොකක් මතද? කේන්තියත් එක්ක. කේන්ති නැත්තම් ඇති වෙන ගැටලුවක් කියමු බලන්න. පවුල් පිටින් විනාශ වෙන යාළුවෝ මිත්‍රයෝ නැති වෙන එකක් තමයි සැකය කියලා කියන්නේ. සැකය ඇති වෙන්නේ කවුරු මතද? ජීවිතේට අපිට අපි ගැන සැක හිතලා තියෙනවද? අපිව සැක කරන්නේ කවුද සැක කරන්නේ? වෙන කවුරු හරි අපි සැක කරත් මොකටද වෙන කවුරු හරි සැක කරලා අපි කුලප්පු වෙන්නේ? මොකටද වෙන කවුරුවත් සැක කරලා අපි කලබල වෙන්නේ? ජීවිතේ වැඩිපුරම මේ කරජකයයි මාංශකයයි නඩත්තු කරන් ඩොට්ටු වෙන්නේ අනුන් කරන දේවල් මත නෙමෙයිද? දැන් මේ දරුවා කියනවා මං හිතන්නේ කවුරු අහලත් තිබ්බ නේද? දේවින්දි අපෙන් අහලා. කේන්තිය කොහොමද පාලනය කරගන්නේ? ඒ කියන්නේ කේන්තියකට ඔළුව පුපුරන්න එනවා කියලා. යාහනවා පෙර කර පවක්ද මම මේක මට ඇයි මට මේක වෙන්නේ කියන එක. දැන් පුරුදු වෙන්න ඕනේ හැමදෙනාම මෙන්න මේ විදිහට ප්‍රශ්නට හේතුව හොයන්න එපා. කේන්තියට හේතුව මොකක්? අපි දැනගන්න ඕනේ හැම වෙලේම මිනිස්සුන්ගෙන් පිට වෙන්නේ මොකක් හරි මිනිස්සු ළඟ තියෙන එකක්. හැම වෙලේම මිනිස්සු දෙන්නේ මොනවාද? අපි දෙන්නේ අපි ගාව තියෙනවනේ. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල මැරෙන්න කලින් හුරු කරගන්න ඕන පුරුදු වෙන්න ඕන එකක් තමයි වෛරය නවත්තන්න ඕන. අර එක දැන් කතාවක තියෙනවා මේක බොහොම හොඳයි. පිරිඳ මැරුණාට පස්සේ ස්වාමියා හාමුදුරු කෙනෙක් ගෙනල්ලා මේ පිරිත් ටිකක් කියනවා පින් අනුමෝදන් කරන්න. පිරිත් ටික කියලා ඉවර වෙලා හාමුදුරුවෝ පින් දෙනවා සේරටම පින් සිද්ධ වේවා කියලා.
එතකොට අර ස්වාමියා කියනවා බෑ බෑ සේරටම පින් දීලා බෑ බිරිඳට විතරයි දෙන්න ඕනේ. ආමුදුරෝ කියනවා ඊට පස්සේ සේරටම දුන්නට ගැටලුවක් නැහැ අඩු වෙන්නේ නැහැ. අර මනුස්සයා බැරිම තැන අන්තිමේට කියනවා මොකද්ද? සේරටම දෙන්න අල්ලපු ගෙදර මනුස්සයාට නම් දෙන්න එපා. බලන්න මේක අපි ගාව තියෙන්නේ. කියනවා. අපි කියන්නේ නැද්ද කාට කෙරුවත් අහවලාට කරන්නයි කියන්නේ? ඔව්. කාට කතා කරත් මං අරයත් එක්ක නම් කතා කරන්නේ නැහැ කියලා. හැබැයි වෛරය නැති කරන්න පුළුවන් කාත් එක්ක කතා කරුවොත් එයත් එක්ක කතා කරලා. පුරුදු වෙන්න. වෛරය තියෙන මිනිස්සයත් එක්ක කතා කරන්න ඕන බුදුවරු ගන්නන්නේ. අර කියනවනේ පුබ්බභාසි පුබ්බහාසි. මිනිස්සෙක් දැක්කහම ඉස්සරලම hina වෙන්න පුරුදු වෙන්න. කවුද උගන්වන්නේ? බුදුවරු අසංකේය වූ කල්ප ලක්ෂ 4ක් පාරමිතා පුරල හොයල කෙටි ක්‍රම නෙමෙයි අසංකේය වූ කල්ප ලක්ෂ 4ක් පාරමිතා පුරල මේ ලෝකෙ මිනිස්සුන්ට දේශනා කරනවා වෛරය නැති කරන්නට මොකක් කවුරු හරි දැක්කහම හොඳට hina වෙන්න කවුරු හරි දැක්කහම හොඳට කතා කරන්න මංගල ධර්ම දේශනාවටත් ප්‍රථම තථාගතයන් වහන්සේ ලෝකෙට දීපු පණිවිඩය මොකක්ද? ဒုတိယං චානිම්මිසන්නේ කෙලෙහි ගුණ සලකන්න පුරුදු වෙන්නලු. මේ ලෝකෙ මිනිස්සු තුල කෙනෙකුට තෝ කියලා කතා කරන්න උනා නම් කතා කරන්න උනේ පිට කෙනෙකුටද ළඟින් හිටපු කෙනෙකුටද? බය නැතුව කතා කරන්නේ ආවේග පිට කරන්නේ කාත් එක්කද? ළඟම ඉන්න පිරිසත් එක්ක. වැදගත්ම කාරණය. පළවෙනියටම පුරුදු වෙන්න අහගන්න. වෛරය පිට කරේ ජීවිතේ ඉස්සරලම කාත් එක්කද? කේන්ති ඇති උනේ කාත් එක්කද? ළඟම අයත් එක්ක. කවුද ළඟම හිටියේ? අම්මයි තාත්තයි. ඉස්සරලම කේන්ති අපේ ජීවිතේ පිට කරේ කාත් එක්කද? අම්මත් එක්ක. ළමයි උදේට බත් එක දාලා ඉස්කෝලේට යන්නේ නැද්ද? අනිවාර්යයෙන්. ඉස්කෝලේ යර ලාපු ගමන් දොර වහගෙන බුදිය ගන්නත් එහෙම කරනවා සම්. කණ්ඩ කිව්වට නොකා ඉන්නත් කාත් එක්කද කේන්තිය පිට කරන්නේ? අම්මත් එක්ක. අම්මත්. ඊළඟට කේන්තිය පිට කරන්නේ සහෝදරොත් එක්ක. කුහකකම කියන එක අඳුරගත්තේ කොහෙන්ද? ඊර්ෂ්‍යාව කියන එක අඳුරගත්තේ කොහෙන්ද? මල්ලිට දෙනවා මට නෑ කියන්න පටන් ගත්තා. පැහැදිලිද ඔබතුමල්ලට මේ ආර්යයි පරිසරයයි කොච්චර වැදගත්ද? එහි ආබුදුරේ. ආර්ය පරිසරය කොච්චර වැදගත්ද කියනවා නම් බුදු වෙන්නත් බලපානවා. දිව්‍ය ලෝකෙන් මනුෂ්‍ය ලෝකෙට එන්න හදනකොට දෙවිවරු ගිහින් ආරාධනා කරනවනේ බෝධිසත්වයන්ටනේ කාලෝ යන්තේ මහාවීරනේ උපජ්ජුමාතු කුච්චය මොනවාද බලන්න කියන්නේ? කාලය නේ දීපය කුලය දේශය මොනවාද? ආර්යයි පරිසරයයි. බුදු වෙන්නත් මනුෂ්‍ය ලෝකේ උපදින්න නම් මොකද්ද හොඳට තියෙන්න ඕන? ආර්යයි පරිසරයයි. මේ හැම ප්‍රශ්නයකටම මුල අපේ ගෙවල් වල ආර්ය පරිසරයේ ගැටලු. අපි අහනවා දැන් ඔය ළමයි මොකටද ඔය කේන්ති ගන්න? දැන් කෙලෙහි ගුණ අමතක වුණාම කේන්ති යනවා. හැම කෙනෙක්ම මෙතනින් ඇහුවොත් කියයි ඔය සමහරව කියනවා අම්මා තාත්තා අපිට මොනවද කෙරුවේ කියලා. සෑහෙනට ඇහිලා තියෙන ඔය ප්‍රශ්නේ. අය සමහර වෙලාවට කියවෙනවා ඉතින් හැදුවනම් කරන්න එපැයි. ඒක ඒගොල්ලෝගේ වගකීම. ඒක වගකීමනේ. කොහොම අනුවේදනීය සිද්ධියක් වුණා. මම මෑතකදී රෝහලකට ගියාට පස්සේ මිනිස්සුන්ට මතක තියෙන්නේ අවුරුදු 20න් උඩ මතක නැහැ. මිනිස්සුන්ට අවුරුදු 5න් උඩ මතක නැහැ. අර තාත්තා ළමා වාට්ටුවට ගියේ. තාත්තා එනවා පොඩි එකා බලන්න. අම්මත් පොඩි එකා තාත්තට දීලා අම්මා යනවා ඇඟපත හොද ගන්න. එහෙම නෙවෙන්නේ නේ. ගෙදරින් කවුරු හරි ආපුවාමනේ අම්මා යන්නේ ඒ කටයුතු කරගන්න. තාත්තා පොඩි එකා දෝතට අරගෙන ඉන්නෝ. අම්මා දැක්කා පොඩි එකාගේ මූණ කට අරගෙන. පොඩි කාලේ පොඩි උන්ට හෙම්බිරිස්සා වැදුනාම හොට සූරන්නේ කොහොමද? මේ නහයට අත තියලා සූරන්න කියනවද? බෑ.
ඒක අම්මා තාත්තා කරන්න ඕනේ දෙයක්. ඒක අම්මා තාත්තා කරන්නේ නහයට කට තියලා අදින එක කරන්නේ. උඩට අදිනවා. ඕක කාටද මේ ලෝකේ කරන්න පුළුවන්? අම්මටයි තාත්තටයි. අපිට මතකද අපේ පොඩි කාලේ මැරෙන්න යනකොට නහය හිර වෙලා කට පුරවල හොටු සීරුවන හොටු සීරුවේ කවුද? අපේ අම්මා හරි අපේ හරි තාත්තා හරි වෙන කාටද ඕක කරන්න පුළුවන්? අඩුතරමේ දෙමාපියෝ වෙනුවෙන් අපිට ආපහු ඒක කරන්න බැරි වෙනවා. දරුවන්ට බෑ අම්මා තාත්තා වෙනුවෙන් කරන්න. අම්මයි තාත්තයි දරුවෝ වෙනුවෙන් මගේ මේ දෑහැට දැකපු එක. මේ ඉන්න හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම ඕවා කරලා තියෙනවා. අරුමයක් නෙමෙයි. ඒක දෙපාරක් හිතන්නේ නැහැ. කාටද මතක අපි ඔහොම හැදුනේ කියලා? විශ්ව පැනපු ගමන් කියනවා අම්මා ගිහිල්ලා අක්කගේ දරුවෝ බැලුවලු අයියාගේ දරුවෝ බැලුවලු මගේ ළමයි බලන්න ආවේ නෑලු. වෛර බඳිනවා. අපිට කවදාකවත් කියලා නෑනේ මම ඔයා වෙනුවෙන් මම මේවා කරා. ඒ කියන්නේ අහන්න අපි හැමදෙරේ මොනවද කරේ කෙනේ කියලා. මාතා යතා නියං ඒක පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. මව්වරු කොහොමද දරුවෝ හදන්නේ? ඇල්ලතොර වීදුරුවක්වත් බලාගෙන නෙවෙයි. ඒ අම්මලා කොහොමද කිරි දෙන්නේ? තාත්තලා කොහොමද පෝෂණය කරන්නේ? දෙමව්පියෝ කොහොමද දරුවෝ පෝෂණය කරන්නේ, වර්ධනය කරන්නේ, ලොකු මහත් කරන්නේ? කිසිම දෙයක් බලාගෙන නෙමෙයි. කිසිම ප්‍රතිලාභයක් බලාගෙන නෙමෙයි. අඩුම තරමේ දරුවන්ගෙන් ගුණයක්වත් අහන්න ඒ හිත්වලට ඕනකමක් නැහැ. එකම දේ තමයි අවශ්‍ය දේ. ලෙයින් මසින් ජාතක කරපු දරුවෝ උස්මහත් වෙනවා දකින්න එක තරම් අම්මට තාත්තට වෙන සතුටක් නැහැ. ඒ හින්දා වෛරය පිරිමහන එක නවත්තන්න ගෙදරි. වෛරය පිරිමහන එක නවත්තන්න සහෝදරයොන්ගේ අය වෛරයක් ඇති වෙන්නේ. පස්පව් ඔන්ලයින් වෙලා තියෙනවා. සුරාමේරය අපිට ඔන්ලයින් කරගන්න පුළුවන්. කාමසුමිච්ඡාචාර ඔන්ලයින් කරන්න අපිට පුළුවන්. ඕඩ කළ ඕන දෙයක් ගෙදරටම ගෙන්නගෙන ගෙදරටම ගෙන්නගෙන කරන්න පුළුවන්. ඔබ වහන්සේට පිළිතුරක් ඇති. ඔය අදටම ගැලපෙන කතන්දරය. බුදුහාමුදුරු උගන්වනව නේද? පෝකටත් වැදගත් වෙන්නේ මොකද්ද? ඔකට හරි වැදගත් සිතුවිල්ල කියන එක හරි වැදගත් උවට. ඔය සමහරක් අම්මලා ළමයින්ට කියනවා දරුවෝ කියන දේ අහන්න නැතුවම ඔය සමහරු කියනවනේ ඔය කියන විදිහටම කියන්නේ තොපිට හොඳක් වෙන්න එපා. තොපිට නම් හොඳක් වෙන්නේ නැහැ. හොඳක් වෙන්න එපා. අපි හිතමුකෝ දැන් යනකොට කීවොත් එහෙම ඔඩ කොටියම කාපන් කියලා කියනවා. තවත් කියනවා එතන කියන්න හොඳ නැති එකක්. අපි නොකියමු. දවසක් කොල්ල බලහත්කාරයෙන් ගෙදරින් ඔහොම කියලා යනකොට ඇත්තටම පාරේ කොටියෙක් හිටියා. ඒ කොල්ලට මතක් වුණේ මොකද්ද? අම්මා කියපු එක. අම්මා කියපේ. කොල්ලා කියනවා අම්මා කිව්වට කොටියා හිටියා. දැන් මට වෙන්න ඕන අම්මගේ හිතේ තිබ්බ එක. අම්මගේ හිතේ තියනවද කොල්ලා කොටියා කාපන් කියලා? කවදාවත් නෑ. අම්මාගේ ආවේගය පිට කරනවා විතරයි. සිතුවිලි හරි වැදගත්. මනෝ පුබ්බංගමා ධම්මානේ මොකද්ද බුදුහාමුදුරු උගන්වන්නේ? හැම එකකටම මූලික වෙන්න ඕන මොකද්ද? සිත. සිත. මනස පූර්ව වෙලා මනස මූලික වෙලා අර කියන්නේ භාසතිවා කරෝතිවා යමක් කියයි නම් හෝ කරයි නම් එහි ප්‍රතිඵල ඒකේ දිගපළල තියෙන හොඳ නරක මත තමයි පව පින තීරණය වෙන්නේ. අර කියනවනේ මහණෙනි සිතුවිල්ලමයි චේතනාහම් භික්කවේ කම්මවදාවෙන්නේ. සරලයි. හරි සරලයි. මොකක්ද ඕකට ඔయిత වඩා කියන්න තියෙන්නේ? මිනිස්සුන්ගේ සිතුවිලි වලින් තමයි කරන ක්‍රියාව සුදුද කළුද කියලා තීරණය කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඔය අභේරාජ කුමාර සූත්‍රේ තියෙනවා පින්නතුනි අභේරාජ කුමාරයා මම බොහොම කෙටියෙන් මේක කියන්න. පොඩි එකා ළඟ තියාගෙන ඉන්නවා බුදුහාමුදුරු ආසනයේ වැඩ ඉන්නවා. බුදුහාමුදුරු අභේරාජ කුමාරයා කතා කර කර ඉන්නකොට අභේරාජ කුමාරයාගේ ඔඩෙක්කේ පොඩි එකා. අටේ හිර වෙලා කැබිලිති කටුවක්.
බුදුහාමුදුරුවෝ අබේරාජ කුමාරය අහපු ප්‍රශ්නයකට අහනවා. අබේරාජ පොඩි එකාගේ කටේ කැබිලිති කට්ටක් හිර වෙලා තිබ්බොත් මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ නැදලා දානවා. බුදුහාමුදුරුවෝ අහනවා අබේරාජ රිදෙන්නේ නැද්ද පොඩි එකාට? රිදෙනවා. ලේන්නේ නැද්ද? ලේනවා. ඒත් බුදුහාමුදුරුවනේ පොඩි එකා බේරගන්න එපා. රිදෙන්න පුළුවන්. ලේන්න පුළුවන්. මොකද්ද සිතුවිලි? ජීවිතේ යහපත්. අම්මා තනදිම සිතුවිලි යහපත් වෙන්න ඕන. තමහරු අප්‍රමාණ කැපකිරීම කරනවා ඇල්ලතුර ටිකක්වත් බලා ගන්නතු. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී පුදුම විදිහට අනෙක වෙනුවෙන් කටයුතු කරන උදාහරණයක් විදිහට භික්ෂුන් වහන්සේලා. දැන් ඔය මේ අපේ නායකහරුලා මේ භූමි මේවා මේ විදිහට අප වෙලා කැප වෙලා සංවර්ධනය කරේ නැත්නම් අදටත් මේ වගේ කැලෑ මූකලන් නෙමෙයි. උන්වහන්සේලාගේ තියෙන HRM එක කොහොමද? ඒ තියෙන කළමනාකරණය කළ යුතු දේ නිසි පරිදි කිරීමේ හැකියාව ඒක පුද්ගලිකත්වයට යෙදෙවුවා නම් හොඳ කම්පැනි එක අයිතිකාරයෙක් නේ. CEO කෙනෙක් වගේ වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. හොඳ ඕන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ කරන්නේ මොකක් වෙනුවෙන්ද? ශාසනය වෙනුවෙන්. සමහර මිනිස්සු කියනවා මේ පන්සල් හදනවා ඉවරයක් නැහැ කියලා. අපිට නිතර ඇහිලා තියෙනවා. ඇත්තටම මොනවාද හදන්නේ? හාමුදුරුවන්ගේ ගෙදරද හදන්නේ පන්සලද හදන්නේ? පන්සල. පන්සල් හදනවා කියලා කියන්නේ ශාසනය නඩත්තු වෙනවා. ශාසනය නඩත්තු වෙනවා කියන්නේ භික්ෂුන් වහන්සේලා ඉන්න භික්ෂුන් වහන්සේලාට ඉන්න පන්සල් තියෙන්න ඕනේ. ඉන්න ප්‍රත්‍යපහසුකම් ටික තියෙන්න ඕනේ. ඒ තුලින් මතින් තමයි මේ ශාසනය ගොඩ නැගීගෙන යන්නේ. ඒ නිසා හැම තැනකදීම මතක තියාගන්න හිතේ තියෙන සිතුවිල්ල හරි වැදගත් මොකේද? අපේ අරමුණට යන්න. ඔන්ලයින් ඕඩර් කරන ඒවා, ඔන්ලයින් කරන ඒවා, ඔන්ලයින් කරන පස්පව් පව්වල නෑ මේ ඔන්ලයින් කරනවද ෆිසිකල් කරනවද කියලා එකක් තියෙනවා. එහෙම එකක් නැහැ. කෝල් එකක් අරගෙන හොඳට කුණුහරුපෙන් බැනගෙන ගියොත් පින්ද පවුද ඔන්ලයින් කියලා. ඔව්. එහෙම එකක් නැහැ. දැන් ඩුබායි ඉඳන් නේද වැඩිපුරම මරන්න ඕඩර් එන්නේ. පව් නැත්. ඔන්ලයින් නිසා නෑ කියලා. ඒක ඒ ඕඩර් එක මර්ඩර් එක ඔන්ලයින්. අතිරේක ප්‍රශ්නයක්. මේක මගේ දැන් ඔළුවට ආපු එක. දැන් ওই ඔන්ලයින් ওই වැඩ ටික කරන්න අපිට පහසුකම් සපයපු පිරිසකුත් ඉන්නවනේ. මේගොල්ලොත් මේ පවේ කොටස්කාර වෙනවා. කිසිසේත්ම නැහැ. චේතනාව. ඇයි? අර දැලිපිහි තියෙන්නේ මොකේද? අපි රැවුල කපා. ඒ රැවුල කපා ගන්න නේ. ඒවා කිසිසේත්ම නැහැනේ. කාගේවත් බෙලි කණ්ඩවත් බෙලි කපන්නවත් කිරි කණ්ඩවත් නැහැ. ඒ හින්දා මේ තියෙන උපකරණ භාවිතා කරන්න ඕනේ මොකේටද? යුතු දෙයටද අයිතු දෙයටද කියන එක අපේ විසින් හිතන්න. ආයුධ වලට ඕක කොහොම වෙන්නේ? ආයුධ හදන එක අකුසල්. මොකටද ආයුධ හදන්නේ? තව ජීවියක් නැසන්න. බුදුහාමුදුරුවෝ උගන්වනව නේද අර කරන්න මෙපා කියපු රස්ස අතර මොකක්ද එකක්? අවියායුධ වෙළඳාම සහ පරිහරණය. බලන්න. වසවිස වෙළඳාම සහ පරිහරණය. ඕන කෙනෙකුට හිතෙන්න පුළුවන් වසවිස තියෙන හින්දා මෙහි තියෙන හින්දා කෘෂි කර්මාන්තය දියුණු වෙනවා කියලා. හැබැයි බුදුවරු ඒ ඇසින් දැක්කේ කොහොමද? ඒ චේතනාවම සතෙක් මරන්න හදන එක. සතෙක් මරන්න සහ ඒක මිනිසාගේ අගතියට සහ මිනිසාගේ පැවැත්මට බලපානවා. බුදු වසින් ඕවා දැක්කා. දැකලා තමයි එපා කිව්වේ. වෙනද මේ අනුරාධපුර පොළොන්නරුව කියලා කියන්නේ ගස් ගල් පෙරලපු කළු ගල් පළපු කළු ගල් වලට ප්‍රාණ සම හිටින්ඩ පිහිටන්ඩ බුදු පිළිම හදපු අභිමානවත් ශක්ති සම්පන්න ජාතියක් මිනිස්සු හිටපු ප්‍රදේශයක්. තාක්ෂණයක් හැම පැත්තෙම අද වැඩිපුරම වකුගඩු රෝගය කොහෙද තියෙන්නේ? අපිට හෙන්න මේ පැත්තෙන්. මේ පැතිවල. මොනාගෙන්දෝ හැදෙන්නේ? ඔය හදන වසවිස ටික. වෛද්‍යවරු කියනවනේ ආසනික් වලින් කියලා. ආසනික් මොනාගෙන් දෙන්නේ? වසවිස වලින්. ඉස්සර මේ ගංගේවල් වල ඇලවල් වලින් වතුර බීුවේ නැද්ද? දිය ලිං වලින් මක්කොඩෙන් වතුර බීුවේ නැද්ද? මේ පලාකොළනේ හේන් කැකිරි හේන් මිරිස් හේන් කොමඩු හේන් අටකොළු මොනාද නොතිබ්බේ? බුදුරු ඇයියෝ වගේ එන්න එපා කීවේ.
මිනිස් සදේශිකයන්ට පත්තියන් වෙන්න සදේශීය දේවල් විතරයි. පැහැදිලිද මං කියන එක? එහෙයි අපේ හාමුදුරනේ. පාම් පිටි කණ්ඩ පටන් ගත්තට පස්සේ තමයි සීනී ප්‍රෙෂරුයි කොලෙස්ටරෝලුයි හැදෙන්න පටන් ගත්තේ. වැඩි පාම් පිටි කොහෙන්ද ගේන්නේ? ඇමරිකාවෙන් කියනවා. ලංකාවේ පාම් පිටි හදනවද? නෑ. ලංකාවේ හැදිච්ච පිටි මොනවාද? ආල් පිටි ඔය ලංකාවේ තියෙනවා නේද විවිධ ඔයින් අල රටල කොච්චර අල වර්ග 100 ගාණක් තියෙනවා. කණ්ඩ පුළුවන් පලා වර්ග 252ක් හරි 254ක් හරි තියෙනවා. එතකොට මතක තියාගන්න බුදුවරු මේවා යුතුයි අයතුයි කියලා පැහැදිලි කරේ ආය විවාද කරන්න නෙමෙයි. බුදුවරු කියපුවා යුතු නම් යුතුම තමයි. අයුතු නම් අයුතුම තමයි. එහෙයි අපේ හාමුදුරනේ. එක නංගි කෙනෙක් ඉන්නවා එයාට තියෙනවලු ප්‍රශ්නයක් පාඩම් කරත් කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැහැ. අපි ඇගෙන් අහමු ඇයි ඒ ලෙවල් වලට කරන්නේ බයෝ පාඩම් කරනවා කියලා කියනවා. ඒ වගේම තමයි මතක හිටින්නේ නැහැ. අපිට කමෙන්ට් එකක් යොමු කරලා තියෙනවා නිලංක අවසරයි අපේ හාමුදුරනේ මගේ දියණියට පාඩම් මතක හිටින්නේ නැහැ කියනවා. ඉගෙන ගන්න දරුවෙක්ට පාඩම් මතක තියාගෙන හොඳින් ඉගෙන ගන්න උපදෙසක් දෙන්නකෝ. ඔව් අපි නිරන්තරයෙන් පාඩම් කරනවා. නමුත් ඒක අපිට ගොඩක් වෙලාවට මතක හිටින්නේ නැහැ. ඒක හේතුවක් විදිහට මම දකිනවා පාඩම් කරන්න උවමනාවෙන් පාඩම් කරන්න ගත්තත් සිතුවිලි විසිරෙන නිසා පාඩම් කරන්න අමාරුයි. එතකොට අපේ හාමුදුරුවනේ මට දැනගන්න ඕනේ සිත එක තැනක තියාගෙන සිත දියුණු කරගෙන අපි කොහොමද පාඩම් කරන්නේ? අපේ සිත දියුණු කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මයන් මොනවාද කියන එක. මටත් තියෙන ප්‍රශ්නයක් ඒක. අපේ යහරටත් තියෙන ප්‍රශ්නයක් අපේ හාමුදුරනේ. හොම්මම කියමු. ඒ ප්‍රශ්නේම අයිතිකාරී. ඒ ප්‍රශ්නේ වෛතිකාරී. විශ්වවිද්‍යාල ශිෂ්‍යාව. හොඳයි. ඔය මේක මුළු ලෝකෙටම වැදගත් ප්‍රශ්නයක්. මිනිස්සුන්ට බලපානවා මිනිස්සු හැදෙන්න වර්ධනය වෙන්න විද්‍යාත්මකවත් පොඩි පොඩි හේතු තියෙනවනේ. සමහරක් ළමයි ඉන්නවා 7 පන්තියෙන් O level කරනවා. නේ? ලෝකේ ලාභාලතම මහාචාර්යවරු ඉන්නවා. එතකොට ලාභාලතම උපාධිධාරයෝ ඉන්නවා අවුරුදු 9යි බලනකොට නේ. ඥානමය හේතු සාධක සමහර විට එක පැත්තකින් බලපාන්න පුළුවන්. තව පැත්තකින් බලපානවා පාරිසරික හේතු. අර අහලා තියෙනවද එක ගුරුවරයෙක් ළමයිට ගොඩක් තියෙන ප්‍රශ්නයක් ළමයි පුදුම පීඩනයකින් ඉන්නේ. හැම ළමයෙක් හරිම පීඩණයෙන් ඉන්නේ. දැන් ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල ආපු ගමන් දෙමව්පියෝ කියන අපරාධ සල්ලි කියලා. කොල්ල ෆේල් නම් මොකද කියන්නේ? ඒ කියන්නේ ඒක අර මේගොල්ලෝ ප්ලේ කරන ගේම් එකක් වගේ. දැන් අර එඩියුකේෂන් එක. දෙමව්පියෝ අර අපිට කරගන්න බැරි වෙච්ච කරගන්න හදන කවුරු ලව්වද? ළමයිට. අපිට දොස්තරලා වෙන්න බැරි නම් ළමයි කොහොමද දොස්තරලා? අපිට ප්ලේ කරගන්න බැරනවා ළමයාව ලවල ප්ලේ කරවන්න හදනවා. හරි අර ඒක ආයාසයෙන් කරන්නේ නේ. මේක එහෙම කරන්න බෑ. එක ගුරුවරයෙක් ඉන්නවා පන්තියේ ඉන්න දඩබ්බර ළමයෙක් ගෙන්නලා අහලත් ඇති මං හිතන්නේ. අම්මා ගෙන්නලා කියනවා අම්මට මේ දරුවා හරි දඩබ්බරයි. මම මේ ලෝකෙටම මේ පණිවිඩය දෙන්නේ අපෙන් වෙනස් වෙන්න ඕන තැන් එමටම තියෙනවා. සමහර ගුරුවරු ඉන්නවා ළමයා දඩබ්බර නම් දෙමව්පියොන්ට කියනවා ඔය ළමයා මානසික වෛද්‍යවරයෙකුට පෙන්නන්න. ළමයා අධික්‍රියාකාරී. ඇත්තටම එහෙම නෑ. අපේ හිතට සංසුන් නම් හොඳයි. අපිට නොගැලපෙනවා නම් නරකයි. ඒක හරි භයානකයි එහෙම තීරණ ගන්න එක. අම්මා කියනවා අම්මට කියනවා බෙහෙත් ගෙනල්ලා දෙන්න. අම්මා කියනවා දරුවා අකමැති හින්දා බෑ කියලා ගුරුතුමිය බෙහෙත් ගේනවා. ගෙනල්ලා ඔෆිස් කාමරෙන් තියලා ළමයාට කියනවා පුතේ බෑග් එකේ බෙහෙත් එක තියෙනවා පෙත්තක් බීලා එන්න. එන ගමන් මගේ කෝපි බෝතලේ තියෙන ඕකට කෝපි කෝප් එකකුත් දාගෙන එන්න. වෙනදෙන දවස් 10ක් විතර යනකොට කොල්ලට හරි ගියා. පස්සේ අම්මාට කියනවා ගුරුතුමිය ළමයා දැන් හොඳයි මම බෙහෙත් දුන්නා. අම්මා කොල්ලගෙන් අහනවා පුතේ ඇත්තටම බෙහෙත් බිව්වද? කොල්ලා කියනවා ටීචර් බෙහෙත් ගෙනල්ලා තිබ්බා.
මං ඔෆිස් එකට යවනවා බෙහෙත් ගේන්න. ඒකම කෝපි කෝප්පෙකුත් ගේන්න කියන මම පෙත් අරගෙන ටීචර්ගේ කෝපි කෝප්පෙට දාලා ටීචර්ට දුන්නා. කාටද අඩු උනේ? ටීචර්ට. ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ කොහෙද? මේ ළමයි බොහෝ දෙනෙක් මිරිකෙනවා. එයි. ළමයි හැමතැනින්ම පීඩාවට ලක් වෙනවා. ළමයි ගෙදරින් පීඩාවට ලක් වෙනවා. ළමයි මේ තරංගකාරීත්වය තුලින් ළමයින්ගේ මානසික සුවපත් භාවය කියන එක නැත්තටම නැති කරලා. එයි. විභාගේ ෆේල් වුණොත් එහෙම කරන්න දෙයක් නැහැ කියන මානසිකත්වය ඔලුවට දාලා. එතනින් ඉවරයි ජීවිතය කියන එක. එතනින්ම ජීවිතේ ඉවර කරලම ඉවරයි. ඒ හින්දා මම මේ දරුවන්ගේ ප්‍රශ්නට උත්තරේ දෙන්න වැඩිහිටියන්ට සහ රට කරව නැත්තන්ට. එයි. මේ අධ්‍යාපන ක්‍රමය තුල ප්‍රමුඛවම පීඩාව නැති වෙන්න ඕන. එයි. ගෙදර ආපුවාම ඇහෙන්නේ අම්මගේ තාත්තගේ අඬ දබර. එයි. පාසලට ගියපුවාම ඇහෙන්නේ ගුරුවරුන්ගේ තියෙන සමහරක් වෙනස්කම්. යාළුවන්ගේ මේ ආර්ථික අපහසුතා මත ඇති වෙන සමහර ප්‍රශ්න, තවත් සමහර ගැටලු තියෙනවා. අර තියෙන මානසික පීඩාවන් කියාගන්නවත් කෙනෙක් නැති වුණාම, යාළුවෙක් නැති වුණාම කොහොමද ළමයියෝ දරාගන්නේ? මම අහනවා දෙමව්පියන්ගෙන් ඔය අවුරුදු 15 16 පැන්න ගමම්ම අම්මලා තාත්තලා කියනවා හාමුදුරුවනේ දැන් ළමයා ටිකක් දඩබ්බරයි. කියන්න කියනවා. හිතුවක්කාරයි කියලා කියන්න. මුම්මහ පුදුම හිතුවක්කාරයි. පුදුම හිතුවක්කාර. මං අහනවා හිතුවක්කාරකමට දෙමව්පියෝ මොකද කරන්නේ? එතකොට කියන අපි ටිකක් තදේට ඉන්නවලු. ළමයින්ගේ හිතුවක්කාරකමට අම්මගේ තාත්තගේ විසඳුම මොකද්ද? තදේට ඉඳලා බෑ. අර පැත්තෙන් පිච්චෙනකොට මේ පැත්තෙන් පිච්චිලා හරියනවද? නෑ. මම අහනවා තවත් දන්තිමේට කොල්ලට බත් කටක් කැව්වේ. තවත් දන්තිමේට ළමයාගේ ඔළුව අත ගෑවේ. තවත් දන්තිමේට ළමයා තුරුල් කරගත්තේ. තවත් දන්තිමේට අම්මයි තාත්තයි දරුවෝයි ගෙදර එකට බත් ටිකක් කෑවේ. කවද්ද ගෙදර බුදුන් වෙන්. කවද්ද බෝමලුවක් කැමතුවේ. කවද්ද චෛත්‍ය මලුවක් කැමතුවේ. මොනවාද කරලා තියෙන්නේ? මේ කිසි දෙයක් නොකර මොනවාද දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ? මේවා නොකර ඒ සම්මාන බලාපොරොත්තු වෙන්න එපා. ක්ලාස් පීස් දීලා ඉස්කෝලේ යවලා කණ්ඩ දීලා ඇඳුම් අරන් දෙන එක නෙමෙයි දරුවෝ හදනවා කියන්නේ. ගුණ වගේම නැන තියෙන්න ඕන.